ඉතින් ඔයාලා අයිබෝන් කියලා පිළිගන්නවා තිල්න ටෙක් වයිප් YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද අරන් ඇවිල්ලා තියෙන්නේ මම ඔයාලට කලින් වීඩියෝ එකක් කරා බයිබිට් එකේ කොහොමද අපි ෆිසිකල් කාඩ් එක ගෙදරටම ඕඩර් කරන්න කියලා. ඉතින් ඒකේ සමහර අය කියලා තියුණා ෆිසිකල් කාඩ් එක ඕඩර් කරනවා කියලා. කියනවා ඒ උනාට ගෙදරට ආපු කෙනෙක් නැහැ කියලා. මගේ කාඩ් එක මගේ ගෙදරටම ආවා. ඉතින් අද අපි යන්නේ මේ ආපු කාඩ් එක ඇක්ටිව් කරන්න කොහොමද කියලා බලන්න. මේ කාඩ් එක ගෙදරට ආවට වැඩක් නැහැ නේ. කාඩ් එක ඇක්ටිව් නැත්තම් අන්න ඒක නිසා කාඩ් එක ඇක්ටිව් කරන්න කොහොමද කියලා තමයි අද බලන්න යන්නේ. ඉතින්ලම අපේ බයිබිට් කාඩ් එක බලමු. ඊට කලින් ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙන යන්න. ඉතින් සුපුරුදු පරිදි වීඩියෝ එක මතක් කරනවා. ඔය පාර බ්‍රහස්පතින්දා විතරයි වීඩියෝස් දාන්න. ඉතින් මේ තියෙන්නේ මගේ බයිබිට් කාඩ් එක. ඉතින් මම ඔයාලට live මේ cam එක on කරලා පෙන්නන්න. හරිද? මෙන්න මේ වගේ මේ එකක් ඇතුලේ තමයි ඉන්නේ කාඩ් බෝඩ් එකක් ඇතුලේ. ඔන්න විදිර බයිබිට් කාඩ් එක අපේ ගෙදරට වෙනවා. හරිද? මට කාඩ් එක ගන්න සති 2කමාරක් වගේ ගියා. ඒ දවස් 30 කාලයක් ඇතුළත කොහොම වුණත් කාඩ් එක ගෙදරට වෙනවා. හරි, ඊට පස්සේ අපි යනවා අපේ බයිබිට් ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. මෙන්න මේ විදිහට අපි ඕපන් කරගන්න අපේ බයිබිට් ඇප්ලිකේෂන් එක නැත්නම් බයිබිට් එක්ස්චේන්ජ් එක. ඊට පස්සේ ඔයාලා වම් පැත්තේ උඩම තියෙන ප්‍රොෆයිල් අයිකන් එක ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ බයිබිට් කාඩ් කියන එකට යන්න. ගියාට පස්සේ මේක පොඩ්ඩක් වෙලා ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ හොතට තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් my cards කියලා. අන්නේ my cards කියන එක ඕපන් කරගන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ තියෙන virtual card එක සහ physical card එක. virtual card එක default කියලා පෙන්නනවා. ඒත් physical card එක inactive කියලා තමයි පෙන්නන්නේ. අපි ඒක ඕපන් කරගමු. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා process එක උඩින් තියෙනවා. ඒ වගේම යටින් තියෙනවා active already received your card කියලා ඇක්ටිව් කරන්න කියලා තියෙනවා. ඉතින් උඩින් තියෙන අපිට ඇප්ලිකේෂන් එක ඩිලිවරි එක සහ ඇක්ටිව් එක තාම පිරීලා නැහැ. ඉතින් අපි ඇක්ටිව් එක අද ඇක්ටිව් කරන්න යන තමයි හදන්නේ. ඉතින් මෙතන ඇක්ටිව් කියන ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් ඔයාලට එනවා. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන ඔයාලගේ බයිබිට් කාඩ් එකේ පිටිපස්සේ තියෙනවා යට මෙන්න මේ CVV කියන නම්බර් එක. හරිද? උඩ මේ ප්‍රිවිව් එකක් එහෙම නැත්නම් කාඩ් එකේ ෆොටෝ එකක් තියෙනවා. ඒ ෆොටෝ එකේ තියෙන තැන තියෙන නම්බර් එක මෙන්න මෙතනට ඔයාලා ඇතුළත් කරන්න ඕන. ඒ ඇතුළත් කරලා සබ්මිට් කරන්න ඕන. ඉතින් මම දැන් යන්නේ මගේ කාඩ් එකේ තියෙන නම්බර් එක මෙතනට ඇතුළත් කරගන්න. හරි, මේ විදිහට මගේ කාඩ් නම්බර් එක ඇතුළත් කරගෙන මම සබ්මිට් කියන ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලා බයිබිට් හදපු ඊමේල් එකට ඔතෙන්ටිකේටර් එහෙම නැත්නම් Google ඔතෙන්ටිකේටර් ඇප්ලිකේෂන් එකට කෝඩ් එකක් තියෙනවා. හරිද? 2 step verify කරන්නේ. අන්නේ කෝඩ් එක මෙන්න මෙතනට ඔයාලා දෙන්න ඕන. ඒ කෝඩ් එක කොපි කරන් එන්න බයිබිට් ඇප්ලිකේෂන් එක ඕපන් කරලා මෙන්න මේ විදිහට පේස්ට් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කාඩ් ඇක්ටිවේෂන් සක්සස්ෆුල් කියලා. ඉතින් ඔන්න විදිහට තමයි බයිබිට් කාඩ් එක ඇක්ටිව් කරගන්නේ. හරි, අපි දැන් යමු අපේ කාඩ් එක ඇක්ටිව් වෙලාද කියලා බලන්න. මේකට පුංචි වෙලාවක් යනවා ලෝඩ් වෙන්න. ඊට පස්සේ අපි කාඩ් එක බැලුවම ඔන්න බලාගන්න පුළුවන් ඔයාලට මේ කාඩ් එක දැන් ඇක්ටිව් වීසා ෆිසිකල් ඇක්ටිව් වෙලා තියෙනවා බලාගන්න පුළුවන්. කලින් ඉන්ඇක්ටිව් කියලා පෙන්වන්නේ දැන් ඇක්ටිව් කියලා බලාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඩොට් තුනක් තියෙනවා මෝ කියලා. අන්න එතනින් ඔයාලට පින් එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට CVV අන්ලොක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් රීප්ලේස් කාඩ් කරගන්න පුළුවන්. ටර්මිනේට් කරන්න පුළුවන්. ටර්මිනේට් කරනවා කියන්නේ හදිස්සියවත් ඔයා පර්ස් එක දාගෙන යනකොට ඔයාගේ පර්ස් එක නැති වුණා හෝමයක් හරි වෙලා ඔයාට කාඩ් එක නැති වුණොත් ඔයාට පුළුවන් ටර්මිනේට් කරලා ඒ කාඩ් එක ඕෆ්ම කරලා දාන්න. එහෙම නැත්නම් තව කාඩ් එක රීප්ලේස් කරගන්නත් පුළුවන්. ඉතින් ඔන්න විදිහට තමයි බයිබිට් ෆිසිකල් කාඩ් එක ඇක්ටිව් කරගන්න. ඉතින් ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් මතක තියාගන්න බ්‍රහස්පතින්දා විතරයි ඔය පාර වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ. හරියටම බ්‍රහස්පතින්දා සවස් 5 වෙනකොට වීඩියෝස් අප්ලෝඩ් කරනවා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. goodbye.